මේ වීඩියෝ එක මේ සැප්තැම්බර් වලට යන්න ඇප්ලයි කරලා ඉන්න ඇප්ලයි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඒත් එක්කම ඇප්ලයි කරලා හිර වෙලා ඉඳලා වෙන ආයතන වලින් තනියෙන් ඇප්ලයි කරලා හිර වෙලා ඉඳලා මට ගොඩාක් මැසේජ් කරලා තියෙන මගේ WhatsApp නම්බර් එකට මට කෝල් කරලා විස්තර අහපු ඔයා වෙනුවෙන්. ඒක නිසා මේක බලන්න. අයිබෝන් සියලුම දෙනාට ළමයි මම ඔයාලට චූටි අප්ඩේට් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඇත්තටම ඔයාට ඇත්තම කියනවා නම් මේ වෙද්දී එංගලන්තේ යුනිවර්සිටි එකකට හෝ යුනිවර්සිටි කීපයකට හරි ඇප්ලිකේෂන් දාලා තියෙන ළමයෙක් නම් ඔයාට ඕල්රෙඩි තේරෙනවා ඇති ඇප්ලිකේෂන් වල ඩිලේ එකක් තියෙනවා. ඔයාලට මතකද අපි මේ ප්‍රොසෙස් එක ඒ කියන්නේ මේ සැප්තැම්බර් ඉන්ටේක් එකේ මේ ප්‍රොසෙස් එක පටන් ගත්තේ මාර්තුනේ. එතකොට අපි මේ මාර්තු ඉඳලම අපි ළමයින්ට කිව්වා ළමයි මේ අවුරුද්ද මේ ඉන්ටේක් එක ගොඩාක් වෙනස් වෙනවා. හේතුව rules and regulations ගොඩාක් වෙනස් වෙන තියෙන නිසා ගොඩ දෙනෙක් ළමයි ඇප්ලයි කරයි කලින් කියලා. අන්න ඒක තමයි ළමයි මේ වෙලා තියෙන්නේ. එතකොට යුනිවර්සිටි වල ළමයි 20000ක් 30000ක් එකපාරට එංගලන්තෙට එන්න ඇප්ලයි කරාට ළමයි දැන් ඔය හිතන්නකෝ ඔන්න කොවෙන්ට්‍රි යුනිවර්සිටි කියලා කොවෙන්ට්‍රි යුනිවර්සිටි එකේ ඔන්න මාස්ටර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක අරගන්නකෝ සාමාන්‍යයෙන් උදාහරණයක් විදියට ඇප්ලිකේෂන් 5000ක් විතර ආවට මේ යුනිවර්සිටි එකේ මේ ප්‍රෝග්‍රෑම් එකට ගන්න පුළුවන් 50ක් 60ක් විතරනේ. ඒ කියන්නේ සීට් එක යුනිවර්සිටි එකේ ක්ලාස් රූම් එකක සයිස් එකක් තියෙනවානේ 5000ක් දාන්න බෑනේ. එතකොට සාමාන්‍යයෙන් දාන්න පුළුවන් 50 60 ඒ වගේ රේන්ජ් එකක තමයි මේ එක ප්‍රෝග්‍රෑම් එකක ළමයි දාන්න පුළුවන්. අන්න ඒ වගේ ඇප්ලිකේෂන් ගොඩාක් ආවට පස්සේ මේගොල්ලෝ කොහොමටත් අවස්ථාව දෙන්නේ මෙහි ෆස්ට් කම් ෆස්ට් සර්ව්. අර කලින් එන කෙනාට යා ප්‍රොසෙස් එක ඉක්මනට කරගෙන යනවා නම් ටක් ගාලා යාව ප්ලග් කරගෙන යත් එක වැඩ කටයුතු කරගෙන. මොකද යුනිවර්සිටි එකට ඕනි හැමතිස්සෙම පේ කරලා මෙහෙට එන දරුවෙක්නේ. එහෙම නැතුව බොරුවට ඔෆර් එකක් අරගෙන ඒ ප්‍රොසෙස් එකේ ගිහිල්ලා ප්‍රොසෙස් එක අතාරින කෙනෙක් නෙවෙයිනේ. දැන් ඕකත් මෙහෙට ඇප්ලයි කරන කට්ටිය ගොඩක් අපි වගේ ඒජන්ට්ස්ලා කියන නිසා ළමයි ගොඩක් දන්නවා. ওই විදිහට බිල්ඩ් අප් වෙලා දැන් මේ කරන්ට්ලි මම මේවට වීඩියෝ එක දාන වෙලාව වෙද්දී ළමයි තියෙනවා ලොකු ඩිලේ එකක් ඔෆර්ස් වල. සමහර යුනිවර්සිටිස් උදාහරණයක් විදිහට මාස්ටර්ස් බයි රිසර්ච් වලට දාපු ළමයි හිම දැන් හොඳටම දන්නව ඇති. ඔයාලගේ මේ ගොඩක් 99%ක්ම යුනිවර්සිටිස් දැන් වැහිලා ඉවරයි. හැබැයි ඒ හැම යුනිවර්සිටියක්ම දැන් වැහිලා ඉවරයි. මොකද ඇප්ලිකේෂන් එන ප්‍රමාණය අනුව ඇප්ලිකේෂන් ෆිල් කරන්න ළමයිව ගන්න ඉඩ නැහැ යුනිවර්සිටි එකේ ප්‍රෝග්‍රෑම්ස් වලට ඉඩ නැහැ. අනිත් එකේ ප්‍රොසෙස් මාර දිගයිනේ. එතකොට යුනිවර්සිටිස් වලට අවශ්‍ය රිසෝසස් allocate කරන්න අමාරුයි. අන්න ඒ වගේ මේ වෙලාවේ ලොකු ඩිලේස් ප්‍රමාණයක් යනවා. ඒ විතරක් නෙවෙයි ළමයි මේක මම ඔයාලට ඇත්තටම දාන්න තවත් හේතුවක් තමයි හොඳට මතක තියාගන්න ලාස්ට් මිනිට් වෙනකන් වීසා ඇප්ලයි කරන්න ඉන්න එපා. හැමදාම අපි කියන දේ තමයි අපි මේ දවස්වල අපේ ප්‍රොසෙස් එකේ ඉන්න ගොඩ දරුවෝ ප්‍රමාණයක් ඉන්නවා. අපි ඒගොල්ලන්ටත් කියන්නේ ඒකයි ජුලයි අවසාන වෙනකන් අගෝස්තු මුල වෙනකන් එහෙම නැත්නම් සැප්තැම්බර් ෆස්ට් වීක් වෙනකන් ඔයාගේ ඒජන්ට් කොච්චර ඇද්දත් ඔයා ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට ඇප්ලිකේෂන් දාගන්න වීසා එකට. මොකද ඩිලේස් යයි ඉන්ටේක් එක මිස් වෙයි. බොහොම පැහැදිලිව අපි ඔයාලට කියන්නේ ඒකයි. ඒක නිසා ඔයා තවමත් මේ මොහොත වෙනකනුත් ඔයාගේ ඇප්ලිකේෂන් එක දැම්මේ නැත්නම් එංගලන්තෙට වා අමාරු වැටේ දරුවනේ. හරිද? ඒ නිසා අවසාන මොහොත වෙනකම් මේ රටවල් වලට යන ප්‍රොසෙස් වලට කල්පනා කර ඉන්න එපා. යනවනම් ෂණිකව ඇප්ලයි කරන්න. තවමත් යුනිවර්සිටි කීපයක් ඕපන් ඔයාලට ඇප්ලිකේෂන් බාර ගන්න යුනිවර්සිටිස් කීපයක් තියෙනවා. තවමත් අපිට කතා කරන්න අපි මොන යුනිවර්සිටිස් වලද ඇප්ලිකේෂන් දාන්න පුළුවන්, ප්‍රොසෙස් එක කොහොමද ඩ්‍රැග් වෙන්නේ කියලා, ඔෆර් ලෙටර් ගන්න පුළුවන් මොන විදිහටද ඔයාගේ සුදුසුකම් කොහොමද කියලා බලලා අප්ඩේට් එකක් ඉක්මනටම දෙනවා. ඒ නිසා අවසාන මොහොත වෙනකන් ඉන්න එපා. වීස් එකට වගේ ලොකු ඩිලේස් යයි ළමයි. ඔෆර් ලෙටර්ස් දෙන්න යාලා හිර කරා. මොකද දෙන්න බෑ. අපි ඒක තේරුම් ගන්න ඇත්තටම ඒ ඇප්ලයි කරන හැම දරුවෙක්ටම ඔෆර් ලෙටර්ස් දෙන්න බෑ. ඒක නිසා අපි මේක යනම දරුවෝ ටික අඳුරගෙන very closely follow up කරන ගමන් ඉන්න යුනිවර්සිටිස් එක්ක මේ අප්ඩේට් එක ගුඩ දෙනෙක්ට මට මගෙන් අහපු කට්ටියට තමයි කියන්නේ. ඇත්තම කියනවනම් මම දන්නේ අනිත් ඒජන්ට්ලා මොනා කරනවද කියලා. ඒගොල්ලෝගෙන් ඇප්ලයි කරලා මට කතා කරලා අහනවා මේ සමහර ගොඩක් ළමයි අද උදේත් කසුන් මේ ඇප්ලයි කරා ඔයාලගේ ළමයින්ට ඔෆර් නැහැ. අපි ළමයින්ටත් නැහැ. ඔයාගේ ඒජන්ට් ලව්වා ඉමීඩියට්ලි ඊමේල් එකක් දැම්මා. ඔයා තනියෙන් නම් ඇප්ලයි කරේ ඊමේල් කරන්න යුනිවර්සිටියට. ඊමේල් කරලා ෆලෝ අප් කරන්න. කොන්ස්ටන්ට්ලි ෆලෝ අප් කරන්න ඕනේ. මමත් එහෙමයි. ඔෆර් ලෙටර්ස් එන්න කල් තියෙන දරුවන්ව දිගට යාලවත් අප්ඩේට් කරන ගමන් මමත් ෆලෝ අප් කරනවා. එතකොට ඔයාලත් ෆලෝ අප් කරන්න. එහෙම නැත්තම් මේ වැඩේ වෙන්නේ නැහැ. ටයිම් නැහැ. මොකද ඉන්ටේක් එක දරුණු ඉන්ටේක් එකක් කියන්නේ එංගලන්තෙට. දේවල් කන පිට ගහන ඉන්ටේක් එකක්. ඒක නිසා අදම කතා කරන්න, අදම ඇප්ලයි කරන්න, තවත් පරක්කු වෙන්න එපා. පරක්කුනොත් ලොකු අපරාධයක් වෙයි. ඒ නිසා මම හිතනවා මේකෙන් වාට රෆ් අයිඩියාවක් වෙන්න නැති වගේ ටයිම් එක කොහොමද මැනේජ් කරගන්නේ කියලා මේ ප්‍රොසෙස් එකේ ඉක්මනට අපිට කතා කරලා වැඩ කටයුතු ප්‍රොසෙස් කරමු. අපේ සේවාවන් 100%ක්ම ඔයා වෙනුවෙන් නොමිලේ. හරි? එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඊළඟ අප්ඩේට් එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාට බොහොම ස්තුතියි. සුබ දවස්.